Cloggerhead! මේ අයර්ලන්තයේ සුන්දර ගමක් වන Cloggerhead. හෙලෝ ඉතින් යාළුවනි කොහමද? ඉතින් අද මම ඉන්නේ Cloggerhead වල. ඉතින් රොහොඩ නගරේ ඉඳන් විනාඩි 30ක වගේ දුරක් තමයි මේ Cloggerhead වලට තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේක දීවර ගම්මානය. ඉතින් ගැමි සුවඳ විඳින්න ඕන නම් මෙන්න මේ Cloggerhead වලට එන්න ඕන. ඉතින් අපි මේකට ආවේ අද මේ ක්ලිෆ් වෝක් එකකට. ඉතින් වෙද එකක් තියෙන පොඩක් අවුල්. ඉතින් හැමදාම වීකෙන්ඩ් එකට තමයි මේ වහින්න ගන්නේ. ඉතින් දැනුත් එහෙමයි ටුට්ටක් පිනිපද තියෙනවා. නැදී අපිට ගොම්පරේකුත් බලා ගන්න පුළුවන් වුණා. එතකොට මේ ඉන්නේ හයිලන්ඩ් කැටල්ස්. එහෙම නැත්නම් කිව්වොත් ස්කොට්ලන්ත ගැමි ගව් වර්ගය. අපි දැන් මේ ඉන්නේ ක්ලොගර් වල. මට පේන විදියට මේ මිනිස්සු මේ විලේජ් ලයිෆ් එකට කැමති නැහැ. මේ හරියට දැකපු හැම එකක්ම වගේ හැම ගියක්ම වගේ සේල් කරන්න දාලා. පේනවනේ මේ බයික් වලින් යන්නේ ගොඩක් වයසක අය. ඉතින් මෙයාලා පදින්නේ සුපිරි බයික් තමයි. Cloggerhead කියන්නේ කවුන්ටි ලවුත්තල තියෙන දීවර ගම්මානයක්. ඉතින් මේ ගම්මානයේ දැනට ඉන්නේ තාමත් 2300ක් විතර තමයි ජනගහනය. ඉතින් මේ ගමේ මේ හරියෙන් තියෙන එක ෂොප් එකයි. ඉතින් මේ ෂොප් එක ගොඩක් ෆේමස්. ඉතින් මේකේ තියෙනවා මේ ෆිෂ් ඇන්ඩ් චිප්ස්. ඉතින් විනයක ටිකක් දාලා දෙහි චුට්ටකුත් දැම්මට පස්සේ ඉතින් සුපිරියක් තමයි. මේ කඩේ හැපැත්තෙම තමයි මාළු කඩේ තියෙන. ඉතින් මාළු වලින් තමයි අපිට හදලා දෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් ෆ්‍රෙෂ්. ඉතින් අනිවාර්යෙන් try කරන්න ඕන. ඉතින් ඔයාලට ගෙදර ඉද්දි ඕන නම් මාළුත් අරන් එන්න පුළුවන්. ඉතින් අපි කාලා ඉවරලා ඉතින් ක්ලිෆ් වෝක් එක යන්න පටන් ගත්තා. ඉතින් වැස්සකුත් එක්ක. ඉතින් මේක සම්පූර්ණ කරන්න යන්නේ පැයක් වගේ තමයි. මාරම ලස්සන ඇත්තටම ගොත් මෙතන. ඉතින් අයර්ලන්තේ අනිවාර්යෙන් මෙන්න ඕන ක්ලිෆ් වෝක් එකක් තමයි මේ Cloggerhead ක්ලිෆ් වෝක් එක. එතකොට මේ Cloggerhead ආරම්භ කරන්නේ 6 වන සීවසේදී ශාන්ත පැට්‍රික්ගේ බෑණනුවන් වන ශාන්ත නෙක්ටන් විසින් කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ ශාන්ත නෙක්ටන් විසින් සෑදූ 6 වන සීවසේ ආරාමයක් තවමත් ඔයාලට බලා ගන්න පුළුවන්. මම තව ඉස්සරහදී ඔයාලට පෙන්නන්නම් ඒ ආරාමය. මාර ලස්සන ප්ලේස් එකක් වෝක් එකකට. අපි එන්න කලින් වෙද එකක් චෙක් කරලා ආවේ. ඒත් වැඩක් උනේ නැහැ. ඉතින් ඉර පායලා තිබුණා නම් මීට වඩා හොඳට තියෙන තිබුණා. ලස්සන සන්සෙට් එකකුත් අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වුණා. පොඩ කර මේ කඳු නගිනවා වගේ තමයි යන්න දෙන්නේ. ලස්සන සීන් වලින් මෙතන පිරීලා වැටුනොත් නම් ඉතින් කෑලිවත් හොයාගන්න වෙන්නේ. කහම කහ පාට මල් වලින් මේ හරියම පිරීලා. මාරම ලස්සනයි. බලන්න. අපි දැන් මේ ඉන්නේ මේකේ අවසාන හරියේ. ඉතින් පැයක් විතර යන්නදී කොහොමත් ඉවර කරන්න මේක. මේ තියෙන්නේ මේ වතුර පිරිසිදු කරන තැනක්. මේ බීච් එකේ ගොඩක් අය හිටියා. පොඩි අය තමයි වැඩියෙන්ම හිටියේ. ඉතින් සෙල්ලම් කර පොළව හරට තමයි වැඩියෙන් හිටියේ. මෙතන හැබැයි පීනන්න කරන්න තහනම් ඒත් පීන හිටිය කට්ටිය. Cloggerhead වල තිබුණ cottage house. මෙතන එක ගෙයක් නම් අතහැරලා දාලා අනිත් එකේ නම් එක්කෙනෙක් ඉන්නවා. බලන්නකො මේ cottage house එකේ ලස්සන. ඉතින් හොඳට පාවිච්චි කරන්න ඇත් ඉන්නව නේද? මෙතන තියෙන පුංචි කන්දක්. ඉතින් එතෙන්ට ගියොත් මේ මුළු ගමම ලස්සනට බලා ගන්න පුළුවන්. මේ තමයි මම අර කලින් කිව්ව ආරාමය. මේ ගමේ තියෙන පැරණිම ස්ථානය තමයි මුලා ආරාමය කියන්නේ. ඉතින් මේක හදලා තියෙන්නේ 6 වන සීවසේදී ගල් කන්දක් මත තමයි. ඉතින් දැන් නම් මේක නටබුන්නෙලා ඉවරයි. එහෙනම් මම අදට සමුගන්නවා අයර්ලන්තේ Cloggerhead සිට. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ළඟදිම සෙට් වෙමු අනිවාර්යෙන්.